ජීවිතේ අපි සමහර දේවල් හිතන විදිහට වෙනවා නම් මේ ලෝකෙ මීට වඩා මාරම ලස්සනයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන්න ඔයාලා ඉංග්‍රීසි පේපර් එක ලියලා ඇවිල්ලා කියලා මම හිතනවා. එතකොට ඔයාලා දන්නවා මම කියලා අපි අවුරුදු දෙකමාරක් එකක් ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙලා ෆයිනල් කවුන්ට් ඩවුන් සෙමින එක සීරීස් එක දක්වා විශාල වැඩපිළිවෙල දිගේ ගිහිල්ලා ඔයාලා ලස්සන තැනකට දැම්මේ ඇවිල්ලා හිටියේ. හරි. එකෙන් ඔයාලගේ සාමාන්‍ය පෙළ කඩයිමේ ඉංග්‍රීසි පේපර් එක ලියලා මේ ඉන්න වෙලාව. ඉතින් මම කැමතියි දැනගන්න අපි වැඩ කරපු කාලයත් එක්ක මේ වැඩ කරපු දේවල් එක්ක ඔයාලට මොන වගේ දෙයක්ද පේපර් එක ලියදී දැනුනේ. සාමාන්‍යයෙන් ලංකාවේ දන්නවා ඉංග්‍රීසි පේපර්ස් කරන ඉංග්‍රීසි ක්ලාසස් කරන ඉංග්‍රීසි තියරි ක්ලාසස් ඔය වගේ හැම කැටගරි එකකම ස්පෝකන් ක්ලාස් වෙන්න පුළුවන් හැම කැටගරි එකකම ළමයි ගොඩක් ගුරුවරු ඉන්නවා අපේ ක්ලාස් එකේ වගේ. හරි. එතකොට ඔයා කොහොමද අපි මට ආසයි දැනගන්න මොකද මම ගොඩක් ෆිසිකලි වල හම්බෙලා නැහැනේ. මම ගොඩක්ම වෙලත් එක මූව් වෙන්නේ මගේ ළමයි ඔන්ලයින් ස්ට්‍රීම් එක කරා තමයි මූව් වෙන්නේ. එතකොට මට දැනගන්න කැමති වෙලා පේපර් එකේ මොන වගේ දෙයක්ද අපේ ක්ලාස් එකේ ඉගෙන ගත්තේ සහ ඔයාලා දිහා බලන් ඉන්නවා මගේ ළමයි ගොඩක් දරුවෝ පිරිසක් එළියේ ඔයාලා වගේ ලස්සනට ඉගෙන ගන්න. මොකද අපේ ක්ලාස් එකක් ඇතුළේ තිබ්බ ක්වොලිටි එක පිළිවෙල තමයි ළමයි ඔය දැන් ඉන්න තත්ත්වයට අරගෙන ආවේ. ඉතින් ඒ හින්දා අපි essays සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ළමයි 150කට ආසන සංඛ්‍යාවක් essays පවා සාකච්ඡා කරලා තියෙනවා. එතකොට paper 100කට එහා revisions මුලින් ඉඳන් සියලු දේවල් theory සියලු දේවල් ඉවර කරලා මගේ ළමයි ඒ ඉවර කරපු කෙනෙක් තමයි අපි ක්ලාස් එක ඉවර කළා තමයි අපි ආව exam එකට දැම්මේ. ඉතින් මම කැමති පෞද්ගලිකව දැනගන්න මගේ ළමයි. ඔයාලා මගේ ආදරණීය දරුවෝ විදිහට grade 11 එකේ දිනන දරුවෝ විදිහට මම කැමති දැනගන්න. ඔයාලා කොහොමද මේ පේපර් එක දැක්කේ? ඉංග්‍රීසි පේපර් එක 2025 පේපර් එක කොයි වගේද? මේ වගේම වීඩියෝ එකක් මම අරන් ආවට මතකද 24 අයියලා අක්කලා වෙනුවෙන් එයාලත් ලොකු කමෙන්ට්ස් දාලා තිබ්බා. ගෲප් එකේ කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් ඔයාලට මට දෙන්න පුළුවන් හොඳම මැසේජ් එක තියෙන්නේ මගේ ළමයි ඔය කමෙන්ට් එකේ. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එකට දාන්න කමෙන්ට් එකක් ඔයාගේ කොහොමද මොන වගේ රිසල්ට් එකක් තියෙයිද ඔයාට කොහොමද ඔයා පේපර් එක දැක්කේ අපි කරපු දේවල් වලට උදව් වුණාද මගේ ටීචින් එක ඔයාට උදව් වුණාද සහ අපේ ක්ලාස් රූම් එකේ කෙරිච්ච දේවල් එක්ක ඔයා පේපර් එකේ කොහොමද එක්ස්පීරියන්ස් කරේ සහ මම අර හැමදම කියන වගේ කොහොමද පර්ෆෝම් කරේ කියලා මගේ ළමයි අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඉතින් දැන් ඔයා මේ ලියන මොහොත ඔයා පේපර් එක සබ්මිට් කරලා ඉවරයි. ඉතින් ඒ හින්දා ඔයා ෆ්‍රී ලියන්නේ කියලා මම දන්නවා. ඉතින් ඒ හින්දා ඉදිරියේදී ළමයි තියෙනවා හොඳ විශාල හොඳ අභියෝග දෙකක්. මොකද මැත්ස් සහ සයන්ස් කියන දේ ටික. ඉතින් ඒ හින්දා මම ප්‍රාර්ථනා කරා මගේ දරුවන්ට ඒ 9 වැස්සේ තෙමෙන්න වට අනිවාර්ය ශක්තිය හම්බෙන්න කියලා. ඉතින් අපි මාර්තු මාසේ හම්බෙමු මගේ ළමයි ස්පෝකන් ක්ලාස් එකෙන්. ඊට පස්සේ අපි ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එක ස්ටාර්ට් කරමු. මම ඔයාලගේ ආදරණීය ගුරුවරයා සුරේෂ් සර් දාන්න මගේ ළමයි කමෙන්ට් එකක් ඔයාලගේ සම්පූර්ණ අදහස් මේ වීඩියෝ එකට.